Right, okay. I think welcome to my Kids Sandrantunga YouTube channel. I think අද ආවේ වෙච්ච දෙයක් ගැන කතා කරන්න. මේක මේ අපේ ලංකාවේ පුරාම දියත් වෙච්ච වැඩසටහනක් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට මතක ඇති මේ පහුගිය දවසක මම channel එකේ දැම්ම short video එකක්. කිත් සඳරන්තුංග නාලිකාවේ දැම්ම අර සොයුරු හරසර කියන වැඩසටහනක් සම්බන්ධයෙන් මම දැම්මා short video එකක්. ඉතින් ගොඩක් අය බලන්න ඉතින් මොකද්ද මේ සොයුරු හරසර කියලා ආවේ මොකද්ද කියලා. ඉතින් මම explain කරන්න ඒ ගැන. then ඒක ගත්තොත් ඒකෙදි මුළු ලංකාවෙම දෙයක් වෙච්ච වැඩසටහනක්. දුප්පත් ඉස්කෝල තෝරගෙන ඒ ඉස්කෝල වලට නොමිලේ සෙමිනාර් සීරීස් එකක් ගියා. ලංකාවේ ඉන්න භෞතික විද්‍යා ආචාර්ය අනුරාධ පෙරේරා සර්ගේ සංකල්පය මත තමයි සොයුරු සොයුරු හරසර වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ සොයුරු හරසර වැඩසටහන මුළු දිවයිනේම ක්‍රියාත්මක වුණා. මෙවර සාමාන්‍ය පෙළ සිසුන් උදෙසා. ඉතින් ඒ අයට රුකුලක් වෙන්න තමයි මම ඒ වැඩේ කරේ. එතකොට ඒකෙදී උනේ මොනවද කියලා බලන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි දැන් යමු මේ වීඩියෝ එකට මොකක්ද උනේ කියලා බලලා ඇවිල්ලා මම අවසානයේදී නැවත ඔයගොල්ලන්ට කතා කරන්න. ඕකේ. යමු එහෙනම් වීඩියෝ එකට. right ඉතින් අපේ ගාල්ල සොයුරු හරසර ටීම් එකේ වැඩ ටික පටන්ගෙන වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ තමයි අපේ ටීම් එක. තව මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් ඉන්න ඕනේ. ඉතින් මේකෙදී අපි කරේ ස්ටිකර්ස් සෙල් කරා. ඔය ඒ කියන්නේ දැන් මම කිව්වනේ සෙමිනාර් සීරීස් එකක් කරනවා කියලා O level ළමයින්ට. ඉතින් ඒ සෙමිනාර් සීරීස් එක සඳහා අපිට ෆයිනෑන්ෂල් පැත්ත ඒ කියන්නේ අපිට ඕනේ වුණා බජට් එකක් හදාගන්න. ඉතින් එතකොට ඒකෙදී අපිට ඒ ළමයින්ට ටියුට්ස් print කරලා දෙන්න, ඊළඟට ඒ ළමයින්ට මොනවා හරි ඉස්කෝලේට දෙයක් කරලා දෙන්න. මොකද ග්‍රාමීය කලාපවල දුප්පත් ඉස්කෝලවල ළමයින්නේ අන්නේ අයට ඉතින් මොනවා හරි දෙයක් කරලා දෙන්න. ඉතින් අපිට මුදල් අවශ්‍ය වෙනවන්නේ හේතු හින්දා අපි මේ විදිහට ස්ටිකර් සෙල් කරන්න හිතුවා. ඒ වගේම තමයි අපි ඊට අමතරව තවත් වැඩ කිහිපයක්ම සිද්ධ කරා. ඉතින් මේ බ්ලොග් එකෙන් අද දිනේදී යන්නේ මේ අපි කොහොමද ස්ටිකර් සෙල් කරේ, අපි එද දවසේ මොනවද කරේ කියලා මේ වැඩසටහන යටතේ. ඉතින් එතකොට ඔන්න අපි විවිධ ඒරියාස් වලට විතර ගියා මේව සෙල් කරන්න. ඉතින් අර අය තමයි ගාඩ් එකට යන්න ගියස්ලගේ. මේ අක්කව තමයි මම හිටපු හැමතිස්සෙම චාටර් කරලා තියාගෙන. ඉතින් වැඩ මෙහෙම වීගෙන යන ගමන් අපි හොඳ බජට් එකක් හොයාගත්තා. ඉතින් ඔන්න අපි ටික දෙනා මම අර අයියයි මේ හතර දෙනයි අපි ගාල්ල ටවුන් එකට වෙනකම් ගාලු කොටුවේ පැත්තට යනකම් සෙල් වෙගෙන ගියා. අනිත් ටීම් එක මෙතන ඉඳගෙන එයාලගේ වැඩ ටික කරගෙන ගියා. ඒගොල්ලෝ තැනම් පැත්තකට ගියා. ඉතින් අපි ඔහොම ගාලු කොටුවට මහා ගාලු කොටුවේ කීප දෙනෙක්ටම සෙල් කරා. ඉතින් මේ දවස්වල මේ මැච් එක තිබුණා ගාල්ලේ ඕස්ට්‍රේලියාවත් එක්ක. ඉතින් අපි මේ ගාලු කොටුවේ අපි සෙල් එක කරලා ගියා. ෆෝරන කෙනෙක්ට අපි සෙල් කරා. ඉතින් ෆොරනටත් ඒ ටික සෙල් කරලා අපි හැමෝම ගාලු කොටුවෙන් දැන් චුට්ටක් ගියා. තව පොඩක් පුළුවන් ද බලන්න හැමෝම පිළියට ගිය එක
කරේ. ඉතින් අනිත් කට්ටියගේ තත්ත්වය කොහොමද, අනිත් කට්ටිය මොන වගේද කරලා තියෙන්නේ කියලාවත් දැනගන්න විදිහක් උනේ නැහැ. මොකද එයාලා වීඩියෝස් අරගෙන තිබුණේ නැහැ. ඉතින් අපි ගත්ත වීඩියෝ එකක් අපි වැඩි උනේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි ඉතින් ඔන්න මේ ඒ විදිහට තමයි අපේ සොයුරු හරසර වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඉතින් අපි ෆයිනෑන්ෂල් පැත්ත ඒ විදිහට බැලුවා. එතකොට ඒකෙදි දැක්කනේ ඔයාලා අපි ස්ටිකර්ස් සෙල් කරපු එක තමයි කරේ. ඉතින් එතකොට ඔතන හිටිය අපේ නෙතුම් අයියා, ජනිදු අයියා, අනුරාධි අක්කා, දැහැමි අක්කා, ඊට පස්සේ තව අපේ සිතාර අක්කා, විනුති අක්කා, ඒ විතරක් නෙමෙයි තව ඔය හිටිය සෑහෙන හිටිය රසදී හිටිය මට ඇත්තටම හැමෝගෙම නම් මතක නැහැ උනාට හැමෝම ආදරෙන් මතක් කරනවා. එයාලා හැමෝම අපිට ඒ කියන්නේ අපිත් එක්ක වැඩ කරපු අය. මට නම් ඇත්තටම වැඩි සම්බන්ධ වෙන්න උන්නේ නැහැ. එයාලා තමයි ගොඩක් දේවල් කරේ. සොයුරු හරසර වැඩසටහන සක්සස් කරගන්න අපිව ගයිඩ් කරා නෙතුම්, ඊට පස්සේ ජනිදු දෙන්න අපිව ගයිඩ් කරා සෑහෙන හොඳට. ඉතින් ඒ විදිහට තමයි ඒක ගාල්ල විතර නෙමෙයි මුළු ලංකාවෙම මේ වැඩසටහන ඉතාමත් අති සාර්ථකත්වයෙන් දියත් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වුණේ අහිංසක දරුවන්ට යමක් දෙන්නට. ඉතින් අපි ඒ දේ අපේ ගුරුතුමාද සමගින් ඉෂ්ට කර ගැනීමට හැකි වුණා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අදට. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් සියලුම දෙනාට.